ඔපොසිට් එකක් ඉන්නවා කතා කරන්න. තුන් දෙනෙක් ඉන්නවා මම ඒවට ආරාධනා කරනවා වේදිකාවට එන්න කියලා. පොඩ්ඩක් ඕගොල්ලෝ කතා කරන්න. හරිද? මේව අහලා Tamanට ගන්න පුළුවන් දේවල් ගන්න. දැන් ඔයගොල්ලෝ කතා කරන දිස්ත්‍රික් 96 103 122 කියන කතා. පොඩ්ඩක් කියන්න. ඒ වරේ. වරෙන්ද? අයව පස්සේ. මේ යාළුවෝ දෙන්නෙක් ඉන්නේ. මේ යාළුවෝ දෙන්න මේ එන්න යාළුවෝ දෙන්න. හරිද? හැමදාම එකමෙන් මෙතන ඉන්නේ. හරිද? ඒනොට තව යාළුවෙක් හිටියා මේගොල්ලන්. ඒ යාළුවෝ ගිය පාර මෙඩිසින් ගියා දිස්ත්‍රික් 9 වෙලා. මේ අනිත් දෙන්න. මේ දෙන්නත් එකට තමයි මෙඩිසින් යන මේ පාර. හරිද? දැන් අහලා බලමු යාළුවෝ දෙන්න මොනවද කරේ සහ මොකක්ද ඒගොල්ලෝ යාළුවකමෙන් ගත්ත ප්‍රයෝජන වල. හරිද? මම දැන් ඔයගොල්ලෝ කියන්න ඕනේ. ඔයගොල්ලෝ මොනවද කරපු වැඩ? මොනවද කරපු වැඩ? හරිද? කොහොමද ඕගොල්ලන්ගේ රිසල්ට් එක ගන්න වැඩ කරේ? මුන්ට මොකද දෙන්න තියෙන මේ දෙක අපේ ක්ලාස් එකෙන් මොකක්ද ඒකට තිබ්බ දායකත්වය කියලා. හරිද? හැමෝටම අද ඉතින් මගේ නම යොවින් මල් ජයරත්. මගේ ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක 103, අයිලන්ඩ් රෑන්ක් 1373, ඉසෙඩ් එක 1.912යි. ඉතින් අද ඔයාලට කතා කරන්න ලැබිච්ච එක මුලින්ම මට ලොකු සතුටක්. ඒ වගේම මේ රිසල්ට් එකට මම පන්ති ගියපු ගුරුවරු විශේෂයෙන්ම අයියා, මගේ දෙමව්පියෝ සහ මගේ යාළුවන්ට මම විශේෂයෙන්ම ස්තුති කරන්න කැමතියි මේ අවස්ථාවේ. එක්සෑම් ගැන කතා කරොත් එහෙම විශේෂම වැඩ පිළිවෙලක් තිබ්බේ නැහැ ළමයි. මම අඩුපාඩුවක් විදිහට දකින්නේ මගේ එදිනෙදා වැඩ එදිනෙදා නොකරපු එක. ඒක නොකරහම ඇත්තටම වැඩ ගොඩ ගැහෙනවා. ඊට පස්සේ කෙල වෙනවා. අන්තිමට එකක්වත් නැති වෙනවා. අතාරුණාම තමයි. ආයි ඒව පස්සෙන් දුවන්න කාලයක් නැති වෙනවා. බයෝ ගැන කතා කළොත් මම අයියාගේ විශේෂයෙන් මගේ MCQ සයි දෙකේම මේ මගේ සෙකන්ඩ් ෂයි එක සයි දෙකේම මට ෆස්ට් ෂයි එකේ තිබ්බා MCQ 44ක් ඒත් B තිබ්බේ සෙකන්ඩ් ෂයි එකේ MCQ 47ක් තිබ්බා මේ ෂයි එකේ A එකක් තියෙනවා මං හිතන්නේ ඒකට ලොකුම දේ අයියාගේ 47 ඊට පස්සේ day to day ඒ හැම එකම මේ MCQ මම අනිවාර්යෙන් කරනවා කොහොමත් ස්ට්‍රක්චර්ඩ් රචනා කරන්න මාර හොරයි අර ගහලා බැන්නුවේ නැත්තම් කරන්න නැති ලයින් එකකින් දිවේ ඒ වුණාට MCQ හැමදාම කරගෙන ආවා ඒ හැම MCQ එකක්ම මම කරලා තියෙන්නේ මම හිතන්නේ ඒක ලොකු උදව්වක් වුණා මේ මගේ ඒ ෂයි දෙකේදීම MCQ ගහන්න මේ විෂයන් තුනෙන්ම ගත්තාම මම වැඩිපුරම MCQ ස්කෝර් කළේ බයෝ වලට ඒ වගේම අය රචනා ප්ලෑන් එකත් ගොඩක් උදව් වුණා රචනා වලට මම හිතන්නේ මම නිහලිව මොඩල් පේපර්ස් වලටත් වඩා A-level paper එකේ රචනා හතරක් හොඳටම ලිව්වා. අර ස්ට්‍රක්චර්ඩ් එකෙන් සමහර විට මට වචන මිස් වුණත් මම හිතන්නේ රචනා වලින් මම ගොඩක් ස්කෝර් කරන්න නැති කියලා මම හිතනවා ලියපු විදිහට. ආයේ මම හිතන්නේ රිමයින්ඩර්ස්. ඔයාලා රිමයින්ඩර්ස් ලියනවා. ඔයාලා රිමයින්ඩර්ස් ලියන්නේ කොහොමද මේ? පොත තියාගෙන ලියලා අයියෝ ටිකක් ගාලා වහනවා. එහෙම නේද කොටක් අය කරන්නේ? මම හිතන්නේ ඔයාලා රිමයින්ඩර් එක ඇත්තටම පාඩම් කරලා අවිල්ලා ලියනවා නම් හොඳයි ළමයි. මම වැඩිපුරම වැඩක් කරගත්තේ සහ පාඩම් කරගත්තේ රිමයින්ඩර් එකෙන්. මම දන්නේ අයියෝලාගෙන් ප්‍රශ්න අහනවාද කියන රිමයින්ඩර් එක ලියුවට පස්සේ මගේ ජීවිතේ වැඩිපුරම චාටර් වෙලා දේවල් පාඩම් කරගත්තේ ඒ රිමයින්ඩර් එකෙන් පස්සේ අහන ප්‍රශ්න වලින්. ඒ සමහර දේවල් අදටත් මට අමතක නැහැ. ඊට පස්සේ A-level ජීවිතේ මම හිතන්නේ තවත් වැදගත් දෙයක් තමයි යාළුවෝ කියන්නේ. ඔයාලට ඉන්න යාළුවෝ මාර වැදගත්. දැන් අයියා කිව්වා වගේම අපි තුන් දෙනෙක් ඉඳියේ. මේ ඉස්සරහ පෙළේ ඉඳගත්තේ එක්කෙනෙක් ෆස්ට් ෂයි එකේම දිස්ත්‍රික් 9 වෙලා කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකට ගියා. දැන් අපි සෙකන්ඩ් ෂයි එකේ මෙඩිසින් යනවා. යාළුවොත් එක්ක එකට ගොඩ යනවා කියන්නේ ඒක වෙනම හැඟීමක් ළමයි. දැන් මම ඉස්කෝලේට ගිහින් රිසල්ට් කිව්වට පස්සේ ඉස්කෝලේ මිස් කෙනෙක් කියලා තිබ්බා. යාළුවෝ තුන් දෙනෙක් ඉඳියා. තුන් දෙනාම දැන් මෙඩිකල් ෆැකල්ටි කියලා. නිකන් ඒක මාර සතුටක් දෙමාපියෝ ලබන සතුට වගේම තමයි. අර ගුරුවරයෙක් වගේ යාළුවෝ සෙට් එක ගැන එහෙම දෙයක් කියද්දී ඒක ලොකු සතුටක්. ඔයාව හැමතිස්සෙම දිරිමත් කරන්න පුළුවන්. ඔයාව අගයක් ඉස්සරහට තියන්න පුළුවන් යාළුවෙක් හොයාගන්න. එහෙම යාළුවෙක් එක්ක වැඩ කරන්න. නැත්තම් ඉතින් ඔයාව වැටෙන්න පුළුවන් අඩියටම වටන්න පුළුවන් ඔයා ආශ්‍රය කරන යාළුවන්ට වගේම ඔයාව තියන්න පුළුවන් ඉස්සරහම තියන්න පුළුවන් ඔයා ආශ්‍රය කරන යාළුවන්. ආයෙ කතා කරනවා නම් දැන්
ඩිවිෂන් එකේ මම දන්නේ නැහැ සියලු ළමයිනුත් ඉන්නවාද කියලා. ගොඩක් ළමයි කුසලයක් කරලානේ මෙතනට එන්නේ නැත්තේ. එතකොට මම හිතන්නේ දැන් ඔයාලා හැමෝම හිතන්නේ අනිවාර්යෙන් මම දිස්ත්‍රික් රෑන්ක් එකක් දාලා මෙඩිසින් යනවා. කාගේවත් නෑ මේ දිස්ත්‍රික්කෙන් අන්තිමයා වෙන්නේ විදිහට හරි මම මෙඩිසින් යනවා කියලා. මෙතන ඉන්න හැමෝටම තියෙන්නේ මම අඩුම දිස්ත්‍රික්කේ පළවෙනි 50ටවත් ඇවිල්ලා මෙඩිසින් යනවා කියන එක. ඔය සිතුවිල්ල මං කියන්නේ දිගටම තියාගන්න. ඒක එන්න අඩු කරගන්න දැන් අන්තිම වෙද්දී නෑ මේ ෂයි එක මං අතාරිනවා කියන තැනට සහ පසුතැවෙන විදිහට මේ ෂයි එකත් වැඩ කරගන්න එපා ළමයි. මම ඉතින් ප්‍රාර්ථනා කරනවා ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න ලැබෙන්න කියලා. තව මතක් කරන්න ඕන ඔයාලා මේ පාඩම් කරද්දී අනිවාර්යෙන් ඔයාලා කොච්චර වෙලා පාඩම් කරනවද කියලා ටයිමින් තියාගන්න. මොකද මම සෙකන්ඩ් ෂයි එකට ඇවිල්ලා මුලින්ම දැන් පාඩම් කරද්දී මම දවසම වාඩි වෙලා ඉන්නවා වගේ තමයි මට දැනෙන්නේ. ඒ වුණාට මේ පළවෙනි වතාවට මම ඩිජිටල් ටයිමින් කියලා ගලහම ඒක දවසට පැය දෙකක් වගේ ඉඳලා තියෙනවා. හරියට පාඩම් කරලා තියෙන්නේ පැය දෙකයි. ඒකට මම දවසම වගේ මේ සින්දගෙන ඉඳලා. එක්ක කල්පනා කරනවා එහෙම නැත්නම් අර පොරුවට පෑනක් තරම් පොතේ අස්සන් ගන්න මම හිතන්නේ ගොඩක් අය වැඩි නම් කරනවා ඇති. ඒ වගේ වැඩ කරනවා. ඒ නිසා මම හිතන්නේ ටයිමින් කියන එක ගොඩක් හොඳ දෙයක්. ඉතින් ඔයාලට ප්‍රාර්ථනා කරනවා මෙඩිසින් යන්න ලැබෙන්න කියලා හැමෝටම. හැබැයි මම වගේ නෙමෙයි මේ අගිස් රෑන්ක් එකක් දාලා නෙමෙයි. කොළඹ මෙඩිසින් යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. thank you. තමයි කියන්නේ බීඑට කෙනෙක් ෆිසික්ස් වලට. ඔයාලට කතා කරලා තියෙනවා ඔයාලට මේන් කතා කරන මේන් පොයින්ට් එක ගැන කියන්න. අංක 1 ඔයාලගේ ටාගට් එක. මොකද මම ගොඩක් සුදු කාලේ ඉඳන් ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක් වෙන්න මොකක්ද කරන්න ඕන සබ්ජෙක්ට් කියලා දන්නේ නැති කාලේ ඉඳලම කවුරු හරි අහුවොත් මගෙන් ඔයා කවුරු වෙන්නද කැමති කියලා මම වෙන ගෑම්මෙන් කියනවා ස්පෙෂලිස්ට් ඔෆ් සර්ජරි මම නැත්නම් මම කොහොමද සල්ලි වෛද්‍යවරියක් වෙන්න හැමකට වෙන්න කියලා මම දන්නේ නැහැ එහෙම සබ්ජෙක්ට් තුනක් තියෙනවා ෆිසික්ස් කෙමිස්ට්‍රි බයෝ කියලා තියෙන්නේ එහෙම මොකුත් මම දන්නේ නැහැ හැබැයි පොඩි කාලේ ඉඳන් මට තිබු ටාගට් එක අරක හැබැයි මම එන්න ડોක්ටර් වෙන්න දැනගත්තා ඊට වඩා හොය කියන්නේ හොඳ සැලරි එකක් ලැබුණා මේ රැකියාවක් තියෙනවා කියලා හැබැයි මට කවදාවත් වගේ අර අනාගත බලාපොරොත්තු වෙනස් කරන්න ඕන නැහැ මම මේ කියාගත්ත ටාගට් එක හැමදාම කියන්නේ අනිත් එක මගේ පවුලේ මට කලින් ඉහිවෙච්ච මේ පැත්තට කියපු කිසිම ડોක්ටර් කෙනෙක් කිසිම කෙනෙක් නැහැ මම මේ මෙඩිකල් කලෙජ් ගිහිල්ලා ඒක සාර්ථකව ඉවර කරා මගේ පවුල කරුණු ලක්ෂණ මම වෙනවා ඒ නිසා ඒ වගේ දෙයක් කිරීම ගැන මට මාර ආඩම්බරයක් තියෙනවා මං ගැන ඔයාලට පුළුවන් ඒ තැනට එන්න ඔයාලට පවුල වෙන කෙනෙක් නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේ පවුලේ ස්ථා වෙන්න ඒ නිසා ඔයාලා සමග පොඩ ටාගට් එකක් තියාගන්න පළවෙනිවටම ඊළඟට ෆස්ට් අයිටි මට තීරණයක් තියෙන්නේ ෆස්ට් අයිටිට සාපේක්ෂව සෙකන්ඩ් අයිටි මම කරපු ප්‍රධාන වෙනස් තමයි පේපර්ස් වලින් ෆස්ට් අයිටි මම හරියට පේපර්ස් වලින් බයෝ වල විතරයි ඒක කයික පන්තිය ගෙවු කරනවා ඒකට හරියට නියුස් නැහැ ඒකට අර සමහරවිට පටස්සන හදගන්න වගේ තමයි වතුන තිබ්බේ ඒකට අහපස්සට සටහනක් කරන්න බීයක් ආවේ අපි අපිට නම් විශ්වාස කරන්න නැහැ ඒක ඉතින් ඒ නිසා මම කරපු ක්ලාස් විතරයි ආවේ කොට දාගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පේපර්ස් කිරීම මොකද ඒකෙන් ඔයාලට හොඳ එක්ස්පීරියන්ස් එකක් හදනවා අර විභාගෙට ගියාම එන බය අනිවාර්යෙන් නැති වෙනවා ඔයාලා කලින් පේපර්ස් වල ප්‍රැක්ටිස් කරලා යනවා ඊළඟ වැදගත්කම තමන් ගැන අර අතිමානසිකත්වයෙන් ඉන්න එපා මොකද O level කාලේ අපේ ඉස්කෝලේ ඉඳපු කෙන චරිතයක් මම මගේ යාළුවෝ මෙතන ඉන්න යාළුවා ගන්නවට සමානයි ආනන්ද තරින්දේ කියනකොට කෙන ගැම්මක් විදිහට තමයි ඉන්නේ හැබැයි ඒ ලෙවල් එකට ආවට පස්සේ ඒක හැමම නැති වෙලා ගියා මොකද ඊට කලින් දවසේ පාඩම් කරලා එක්සෑම් ලියලා අපේ මාත්‍රාවේ කෙනෙක් මම ඒක මගේ පුරුද්දක් ඊට කලින් දවස් තුන මම පාඩම් කරලා එළි වෙනකම් පාඩම් කරලා අර වම්මනේ දාන්න ඔන්න මෙන්න තියලා මම පේපර් එක ලියන්නේ අර ඒ තරම් එදා රෑ දවසේ ෆුල් ලෝඩ් කරගෙන එන්නේ ඒ ක්‍රමේ ඒ ලෙවල් වලට කොහෙත්ම ගලපෙන්නේ නැහැ මුලින් ඉඳන් හරියට වැඩ කරේ නැත්නම් පිළිවෙලට වැඩ කරේ නැත්නම් ඒක ඒ ලෙවල් වලට ඇත්තටම හරියන්නේ නැහැ ඒ නිසා මුලින් ඉඳන්ම ප්ලෑන් එකක් අතුව වැඩ කරන්න ඕනේ ඊළඟට අනිවාර්යයෙන්ම කියන්න ඕන දේ තමයි රිලේෂන්ෂිප් කියන එක මම මේක කියන්නේ එක්ස්පීරියන්ස් එකක් හිතලා ඔයාලා දැන් හිතන් ඉන්නවා නම් ඔයාලට දෙකම බැලන්ස් කරගන්න පුළුවන් කියලා එහෙම බෑ ඊළඟට දැන් මම කියනවානේ එහෙම පුළුවන් කට්ටිය ඉන්නවා 0.01ක් විතර කියලා එතකොට ඔයාලා හිතනවා ඔයා ඉන්නේ අන්නේ ගොඩේ කියලා නෑ ඔයා ඉන්නේ අනිත් 99 පැත්තේ ගොඩේ ඒ පැත්තේ නෙමෙයි ඉන්නේ
ඒ වගේ ඒවා තියෙනවා නම් තවමත් හයක් වගේ චූටි කෙටි කාලයක් තියෙන්නේ. අන්න ඒ නිසා මගේ යාළුවන්ට මම විශේෂයෙන් කියනවා. අන්න ඒ නිසා ඒවා මෙඩිසින් ඉඳගෙන අන්තිමේ වුණොත් මට ඇති මට්ටමට වැටුණා. දෙන්න එපා. ඔයාලා මුලින්දන් හරියට වැඩ ටික කරගන්න. ස්පෙෂල් අයියා කියන විදිහට ඒ බයෝ වලට එක් කරන්න. එතකොට ආයෙ ඔයාලට වැඩ ගොඩ ගැහෙන්නේ නැහැ. බයෝ වලට වෙනම කාලයක් වැය කරන්න ඕන වෙන්නේ නැහැ. එක්සෑම් එක ලඟ වෙද්දී ඔයාලට තේරෙනවා බයෝ ඉබේ පුළුවන් වෙලා වගේ එකක් අපිට හැඟීම දැනුණා. ඒ නිසා අයියාගේ ප්ලෑන්ස් අනුව වැඩ කරන්න. MCQ වලට ගොඩක් ફોකස් කරන්න. එහෙම එක රචනා අතාරින්න එපා. මොකද හොඳ ප්‍රැක්ටිස් එකක් නැතුව රචනා ලියන්න බෑ. ඊට පස්සේ රිමයින්ඩර්ස් අනිවාර්යෙන් කරන්න. ෆස්ට් අයියගේ නිවේද්‍යා මෙඩිසින් ගියේ එයා රිමයින්ඩර්ස් පාඩම් කරන් ආවා. අපි දෙන්න පාඩම් කරන් ආවේ නැහැ. අපි දෙන්නාගෙන් බලන් ලිව්වා. අයියා එද්දි වහගත්තා. ඒ නිසා වෙන්නේ නැති අපිට සෙකන්ඩ් ෂයි එක යන්න ඕනේ. අයියා හිතන්නේ නැතුව ඇති අපි එහෙම කරා කියලා. හැබැයි අවංකවම අපි දෙන්න එහෙම කරා. නිවිද්දගෙන් බලාගෙන ලිව්වා. ඒ නිසා වෙන්නේ නැති අපිට මෙහෙම වෙන්නේ නැත්තේ. හැබැයි දැන් කොහොම හරි අපි ඒ ටාගට් එක දිනලා තියෙනවා. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ හොඳ ගමනක් යන්න. දැන් ඉඳන් මහන්සි වුණොත් ඔයාලට මේක අනිවාර්යෙන් කරන්න පුළුවන්. Thank you. මේ නංග දෙන්න කවුද දන්නවද? මම මුලින්ම හෝල් ක්ලාස් එක පටන් ගත්ත වෙලාවේදී මේ ඒ ක්ලාස් එකට ආපු පළවෙනි පිටින් ආපු ළමයා අතර ඉන්නවා. අර ඉන්නකෝ. හරිද? ඌ ඊට පස්සේ පන්ති ආවේ නෑ. හරිද? ඊට පස්සේ පන්ති ආපු අනිත් ළමයයි එයාගේ යාළුවෝ තුන් දෙනා මේ පන්ති ආපු මුල්ම ගෑල් ළමයි තුන් දෙනා තමයි මේ පාඩියේ ඩිස්ට්‍රික් ළමයයි මේ දෙන්නයි. හරි අපරාධ බත්තාව නම් හරි. හරි ඒ වෙලාවේ හරිද? මොකද මම හෝල් ක්ලාස් එක පටන් අරගෙන අර පළවෙනි වතාවට ළමයි. හරිද? ඒ කාලේ මුල් කාලේ පන්ති කරනකොට සාමාන්‍යයෙන් ටියුට් එක දෙන්නේ කොළ 3 දවස් 3ක් ගහලා ටයිප් කරලා දෙනවා. හරිද? එහෙම තමයි ඒ කාලේ පන්ති කරේ. උඹලටත් එහෙම දුන්නේ. හරි කොළ 3ක් දෙන උදේට ඇවිල්ලා මම කොහෙන් හරි කඩේකින් ගහගෙන ඇවිල්ලා දීලා එහෙම තමයි කරේ මුල් කාලේ පන්ති. අර ඒ කාලේ තමයි ඒගොල්ලෝ ඒ සයි එකෙත් B එකක් දැම්ම ෆස්ට් සයි එකේ මේ දෙන්නම. හරිද? එතකොට අර ඒ කාලේ අපිට ඒ ළමයින්ට ඒ මට්ටමෙන් B එකක් දාන්න පුළුවන් වුණා. දැන් කොච්චර දේවල් තියෙනවද බලපන්කෝ. හරිද? මුන් දන්න තියවත් උඹලට දැන කියනවා. හරිද? එතකොට එච්චර දෙයක් තියාගෙනත් උඹට අනිවාර්යෙන් ගේමක් ගහන්න පුළුවන්. හරිද? පාත් එක හරි. හරිද? ඒ ළමයි කියපු දේවල් අරගෙන ඒ අඩුපාඩු හදාගෙන හරිද? කොපි කරන්න එපා. දැක්කනේ? කොපි කරන්න එපා. හරි? මුන් කොපි කරලා. හරිද? ඔව්. ඒක කරන්න එපා. Tamanට අවංක වෙන්න. එතනම තමයි තමන්ගේ සාර්ථකත්වයේ තියෙන්නේ. උන්ට වැරදුන්නේ නැහැ. ඒක ප්‍රොබ්ලම් නැහැ. මම තේරුම් ගන්න ඉන්නවනේ. හරිද? ඒ නිසා ඒ විදිහට අල්ටි ගන්න මම සුපත් වෙනවා නංගිල දෙන්නටම හොඳ වෛද්‍යවරු දෙන්නෙක් වෙන්න පුළුවන් වෙන්න සහ ජීවිතේට හරිද තව වෙනස් දේවල් කරන්න අවස්ථාව ලැබෙන්නේ කියලා. තව ඔයගොල්ලන්ට මම කියනවා ඩ්‍රීම් එකක් තියාගෙන දවසක ඔයත් ඇවිල්ලා මෙතන කතා කරනවා කියලා. හරිනේ? හරි. එහෙනම් බොහොම ස්තුතියි නංගි. උට ගියා. හරි තව එක මල්ලි කෙනෙක් ඉන්නවා.